පුරෝහිත කොබම් උඩේ හැවෙන්න බෑ මූ පයින්නෝ හරියට අපේ ඇමති මණ්ඩලය වල පුරෝහිත ඉතින් පුදුම වාදයක් නේ තියෙන්නේ උට්ටක් අන්තක් පුරේ පැත්තවලු දාන්න හදු විතරයි මූ කෑගනවා කොහොමද කිව්වද නෑ රච්චිමනි නෑ අම්මුට මොකක්ද කියන්නේ මේ රත්තුමනි ඔව් පෙරලා පොහොර නෑව තියෙන්නේ අන්න ඒකේ සාම්පල් එකක් රාජ්‍ය ලැබ් එකට යවුවනේ ඒක තුන් වතාවක්ම ගූ කියලා රාජ්‍ය ලැබ් එකේ එක වාර්තා වෙලා තිබ්බනේ ඔබතුමා කිව්ව ඌ අයින් කළා දාන්න කියලා මම පොඩ්ඩක් ඒ පැත්තට ගියා පොඩ්ඩක් බලන්න හොඳයි මොකද වෙන්නේ පැත්තේ මොකද ඌ කියන්නේ ඌ තාමත් කියන්නේ ගූ කියලාම රත්තුමනි ඈකෝ ඒක ගූ වෙන්නේ කොහමද ඒක පොහොරනේ අපි පොහොරම තියා කිව්වේ වැඩක් නෑ ඌ අයින් කළා දාලා කවුරු පත් කරපන් හිතන්න ඒක තමයි රත්තුමනි මං කිව්වා ඌ අයින් කරලා ගූ පොහොර කියන එකට රාජ්‍ය ලැබ් එකේ පුටුව දෙන්න. ආයි දන්නවනේ මගේ වැඩ. ප්‍රීති පුරෝහිත ප්‍රීති බඩ මොලගෙන ආපුනවා නෑ රත්තුමනි නෑ. එහෙනම් නැවුනවත් ඔබ ගුවන් තොටුපළ. ප්‍රීති පුරෝහිත ප්‍රීති මේ පුරෝහිතයෝ ඔව් රත්තුමනි. මම මට කතා කරේ අර පීරා ගෑව ගැසට් එකක් ගැසට් එකක් කිව්වේ ඊයේ අපි අම්බාන්ට ගැසට් ගැහුවන් රජෝ. ගෑස් වලට පිටි වලට සීනි වලට සබන් වලට සිමෙන්ති වලට සයින් පාරක්ෂක තුවා වලට ඇමති මණ්ඩලයට විතරනේ ගැහුනේ. ඇයි බං අර ගෑස් එකට ගැහුවේ ආන් ඒක රිවර්ස් කරන්න කියලා මේ රාජ්‍ය ලේකනකට පණිඩයක් යවපන් ඇයි රත්තුමනි ඊයේ රෑනි ගැහුවේ එළි වෙන්නක් කන් රිවර්ස් කරන්නේ උඹට මේ පැහිච්ච ගම් වලින් වඩා නෑනේ කියපු දේ කරපන්කෝ නෑ රත්තුමනි මේ කතා කරමු ටි හලෝ ගීතිකා අඩෝ වැරදුනා වෙද සෝරි ඉතින් හෙලෝ මේ පුරෝහිතතුමා කතා කරන්නේ මේ මොකෝ ඉන්නව පැත්තේ පාටි එක බඩුම තමා මොකක් රජට හරුම පැත්තට එන්නකෝ හරි බං මේ මම මූට පොඩි බෝලයක් බස්සලා ඔය පැත්තට එන්නම්කෝ නැතුව බෑ දන්නවනේ අපේ ලොක්කලා දන්නවනේ බං නැත්තම් මේ සේරම ඉවරනේ බං කොයි වෙලාවෙ පුටුවෙන් එලවයි දන්නවනේ බං ඒකනේ මම මේ කතා කරේ අර මේ ඉංග්‍රීසිය ගැහුවේ බං ගෑස් වලට ගැසට් එකක් ඕ ඒක තමයි ඒක රිවර්ස් කරන්න කියලා මං කිව්වා කියලා කියපන්කෝ මොකක් තාම දවසක්වත් දියේ උඹට මේ පැච් එකක් වලින් වැඩ නැහැ නේ උඹ කියපු දේ කරපන්කෝ චක්‍ර ලේඛනයක් ඕනේ බැරි ඉතින් රත්තුමනි මෙන්න මු චක්‍ර ලේඛනයක් ඕනේ කියලා කියනවා චක්‍ර ලේඛනයක් මේ මහරජාගේ වචන චක්‍ර ලේඛනයක් වගේ තමයි බං ඔන්නෝකට තේරුම් කරලා දීපන් හරි බුදුපන් මං කියන්නේ මේ රජාට මල පැනලා ඉන්නේ පුටුව මාරු කරගන්න දඟන්න නැතුව ඔක රිවර්ස් කරපන් මං තියෙනවා මොනවද පුරෝහිතෝ කිව්වේ අවුලක් නෑ රත්තුමනි පුටුව මතක් කරා විතරයි රිවර්ස් කරන්නේ ප්‍රීති පුරෝහිත ප්‍රීති ආයි දන්නෝනේ බඩුම තමා බං පුරෝහිතයෝ මේ බ්ලොග් ගල් හතර රාජධානියටම අවුරුදු 100කට උනත් නිකන් කන්න දෙන්න පුළුවන් විදිහට රාජ්‍ය භාණ්ඩාගාර සතුව මහා ධනස්කන්ධයක් තිබුණා. ටික දොයක ඉඳලා ඒක හිස්නි බං. ඒ මොකෝ වෙන්නේ නැද්ද බං? ඔය ඇහුවේ නොක් වෙන්නම. උඹත් අහනවා ඉඳලා හොඳ ප්‍රශ්නනේ. ඒකෙත් මගෙන් අහලා හරිනවනේ. මේ වැරද්දමනේ. රාජ්‍ය භාණ්ඩාගාරේ පුරවලා ධනස්කන්ධයක් තිබ්බ බව සැබෑව. ඔය භාණ්ඩාගාරේ හිස් වෙන්න කලින් ඔබතුමාගේ මොළ හතේ අයියයි මල්ලිලා දෙන්නයි අර බාප්පගේ පුතයි ඇමති මණ්ඩලෙට පත් වෙලා ආවනේ. එළි වෙනකොට බඩු හිස් වෙච්ච එක නම් පුදුමයක් නෙවෙයි රත්තුමනි. භාණ්ඩාගාරය උතන තියෙන එකනේ පුදුමේ. ඒක තමයි පුරෝහිත මම කල්පනා කරේ. මේකට කමිටුවක් පත් කළත් බෑ නොකරත් බෑ බං. වැඩේ කියන්නේ අපේ මුදල් ඇමතියක් දැන් මෙහි නෑනේ. ඌත් පෞද්ගලික සංචාරයකට ඇමරිකාවේ ගිහිල්ලානේ. රජතුමනි මේ වෙනකොට භාණ්ඩාගාරේ ඩොලරුත් නෑ. ඌ කොහමද එහි ගියේ?
රටේ මිනිස්සුන්ට කන්න දෙන්න ඩොලර් නැති වුණාට උංගාව ඩොලර් තියෙනවා බං. පොහොර නැවෙන් ගහපේ වෙන්නේ නැතිනේ. මොකද්ද පොහොර නෙවෙයි කතාව? ඒකට කෝටි 1500ක් දීලා නේ ගෙනාවේ. ඇමරිතුමත් කිව්වේ කිසි මූල්‍ය වංචාවක් වුණේ නැහැ කියලා. ආ? උඹාමු ගෝනාන් රජු. උඹ නොකනොඹේ රට කොට දාන්න දාගන්න. අරුන් ටික අම්බාන්ට අරේ හොරා කනවා. කෝටි 1200ක් කැමතියට. ඉතුරු 300 පොහොර වලට. බටුම තමා. මොකක් කර කිව්වද? නෑ නෑ රජුමනි. ඔබට ඕව තේරෙන්නේ නෑ. අඩෝ බටුම තමා. රජතුමනි ඔබතුමාට මොකද දෙන්නේ අපේ අර සනිපාරක්ෂ ඇමතුමාගේ වැඩ පිළිවෙල ගැන? ඒක තමයි පුරোহিত මහත්මිය කල්පනා කරේ. ඌ මටත් නොකියමනේ බං. මගේ අර අන්තපුර බිස හයිවි මංසහාරිට ඇඳුම් ගිහින් දෙන්නේ. ඒක තමයි බං මාත් කල්පනා කරේ. ඒකෙදි තිබුණා ඌට කතා කරගෙන ඉන්නලා මට මිස් කෝල් එකක් ගන්න. එහෙනම් මම වැඩි කාණ්ඩ කරලා දෙනවනේ. උඹට මට වෙන්නේ නැති වෙන්නේ. ඔබ මොකක් හරි කිව්වද? ඔබ සැරෙන් සැරේට කුටු කුටු ගන්නවා. නෑ නෑ රත්තුමනි. මම මේ කල්පනා කරේ මොනවාට ඌ වැඩේ හරිද කරනවා. එකත්තකින් ඌ හරි. මූට බැන ඌ හරි කරගන්න බෑ. අඩේ හරි තින් සබනින්න ඕනේ. ඒ මේ පුරෝ සති ගානකින් අපිට රාත්‍රී සංචාරය යන්න බැරුණා නේ බං. රාත්‍රී සංචාරය කිව්වේ අර අපේ අර මේ රැරයට වෙස් වලාගෙන ගෙවල් අස්ස ගිහිල්ලා අර යටිපතුල් සිප ගැනීම වැඩ පිළිවෙල ඔබතුමා කියන්නේ. ඔව් ඔව් ඒක තමයි බං. මූට ඒ ඩිංගට අමතක වෙලා. ඒතව කාපු කෑම. කොහෙද? මුල ලැජ්ජ තියෙන එකක් ඒ. මොකද්ද ඔබ හිමින් දෙඩෙව්වේ? නෑ නෑ රත්තුමනි මම මේ කිව්වේ රත්තුමාට මතක නැද්ද දාපි ඔය අවසාන රාත්‍රී සංචාරය කියපු දවසේ කාපු කෑම. හරි බං. එදා අපි වෙස් වලාගෙන ගියේ. රජා කියලා දන්නේ නැතුව බං ගැහුවේ. මඟුල තමා මොන විකාරද? මුලින්ම උන් අපි අඳුරගත්තේ නෑ තමා. කනවා කියලා දන්න නිසාම මං හිමිට උන්ට කිත් වෙලා කිව්වා ගහන්න එපා. මේ ඉන්නේ අපේ රජයි පුරোহিতයි කියලා. එතකොටනේ උන් නිලන්න ගත්තේ. ප්‍රීති පුරোহিত ප්‍රීති. ඔව් ඉතින් උඹට හැමදේම ප්‍රීතිනේ. මන්නේ කන්න ඕනි මෙතන. ප්‍රීති පුරোহিত ප්‍රීති. බඩුවනවා. හලෝ කවුද? රත්තුමා නම් මේ වෙලාව හොස්පිටල් එකේ නෑ. ඌට කිව්වත් එකයි මට කිව්වත් එකයි. ඔබ කියපන්කෝ. මොකක්? ඌටම කියන්න ඕනේ. ආන් වෙනවා. එහෙනම් ඌටම කියාගනින්කෝ. රත්තුමනි උඹට කෝල් එකක්. අඩේ අඩුම තමයි. නෑ ඔබතුමාට කෝල් එකක්. හලෝ හරි මම වැඩේ කරලා දෙන්නම්. ඔව් වැඩේ කරමු කියලා තාජා. වැඩේ කරලා දෙන්නම්. එහෙනම් තිබ්බා. එහෙනම් මාගේ සදාදරණීය පියාණන්ගේ නාමයෙන් තිබ්බනේ. පචෝනානේ. අයියෝ පම්පෝරි ගහන්න එපා ඔයි. කවුද රජතුමනි? උලන් ඇමතියා බං. මේ අදර උල තියෙන ලිස්ට් එකේ කැකිරි සමන් කියලා එකේ නම දිනවද බලපන්. මෙන්න ලිස්ට් එකේ තියෙනවා මම කියවන්න. සීන් 250යි, තේකොළ 500යි, තක්කලි 500යි, කහකුඩු 100යි. යකෝ මොකක්ද යකෝ ඔය? වදක ලිස්ට් කොයිද බලපන්. සෝදරි බන්දතුමනි මේ ගෑණි හවස එනකොට ගෙන ගිහුව බලු ලිස්ට් එක පොඩ්ඩක් ඉන්න. වදක ලිස්ට් කොහෙද බං උඹේ කී තිබ්බේ? ඊයේ හවස මම ලියලා අස්සම් කරලා තිබ්බා බං. ඔබ තිබ්බේ. තියනවා. බඩි තියනවා රජතුමනි. බඩි තියනවා. එන කියෝපන්කෝ. කැකිරි සමන්ගේ නඩුව දැසේ ඔය රුව මැවිලා නේ ළඟ සෙනසුම රැඳිලා කාලයේ හිමිට ගෙවිලා යයිත අපි දුරේ ඇදිලා හදවත ගැහිනෝ මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙක වීමේ වරද
වසර 1524ක් ඉරබත්ක 107 වතාවක් උලේ හිටුවා. ඉස්සගස්සා මරා දැමී. අහවල් දින උදෑසන 10:30ට 9:30 PM. ලිස්ට් එකේ නම තියෙනවනේ. තියෙනවද? නම තියෙනවා. එන වදකයට කෝල් එකක් ගහලා ගිහපන්. ඌ නිදාස් කළා දාන්න කියලා. අරච්චුමනි මම කෝල් එකක් දෙන්න. පව් වහින්ද කියලා. TikTok එකක් කරන් පාඩු ඉන්න නැතුව සින්දු කියන්නේ. හලෝ. වදකද මේ? ඔව් මේ කොහොමද අද වැඩ? උලතිමි මංගල්‍ය කෙරින් යනවද? අපට නැගලම යනවා. හරි එන දර පලයන්කෝ. එන මන් තියෙනවා හොඳේ. හරි ජයවා. අවුලක් නෑ රජතුමනි. වැඩේ නැගලම යනවලු. ඔබ කිව්වනේ නිදාස් කරන්න කියලා. පඩුම තමයි. ඒක අමතකුණා ඉන්නේ මං කියන්නේ බූරුවා. හෙලෝ මේ වදක මේ බලපන් පොලි මේ කිරිසමන් කිරිකි කියනවාද කියලා. කිරිසමන් නෙවෙයි යකෝ. කිරිසමන්. නේ මේ බලන්න මේ. කිරිසමන් කිරිකි කියනවාද බලපන් පොලි මේ. ඉන්න දින. මේ. හරි මේ. ඔව් අපි අඳුරනේ වැඩ ඉක්මන් කරලා දියන්. යකෝ. ඌ නිදාස් කරන්න ගියපන්. නෑ. ඔකව නිදාස් කරපන්. බඩුම තමයි. මේ පුරෝහිතයෝ ඔව් රජතුමනි. කොහොමද අපේ බ්ලොග් වල හද රාජධානිය මේ කරන් යන YouTube channel එකේ වැඩ කටයුතු? YouTube නෙවෙයි බං. YouTube. අඩෝ නෑ රජතුමනි. YouTube. ආන්ගේ වැඩ කටයුතු. සර්ප්‍රයිස් ලා කීයක් විතර ඉන්නවද? සර්ප්‍රයිස් එක නෙවෙයි බූරෝ. subscribe ලා. යකෝ පඩුම තමයි. සර්ප්‍රයිස් ලා නෙවෙයි බං. subscribe ලා. භාෂාව හරියට කතා කරපන්. රජානේ බං උඹ. එහෙම තමයි පුරෝහිතයෝ. බලන්න මම විස්තර දෙනවා බලන්න මට කියපන්. අපේ අලුත් වීඩියෝ එකට කමෙන්ට් එකක් නම් පළ කරලා තියෙනවා රජතුමනි. ඉඳපන්කෝ මම ඒ ටික කියවන්න. මරු රජෝ. පට්ට රජෝ. හොරා රජෝ. මොකද්ද හොර කතාව? නෑ රජතුමනි. හොඳ රජෝ. දිගටම කරන් යමන්. වැඩේ පට්ට. මිලෝ රහක් නෑ. කවුද බං මේක දාපු හාල් පාරුවා? රජතුමනි බලපංකෝ. මේ පළ කරලා තියෙන කමෙන්ට් එක. මිලෝ රහක් නෑ කවුද බං මුන් කියලා. ආබම් පුරෝහිතයෝ. රටවැසියෙක්ට වැරදිලා වෙන්න බැරිද? වැරදිලා නම් වෙන්න විදියක් නෑ රජතුමනි. මේක ඇමති මණ්ඩලය දැනගත්තොත් නම් හොඳ කාලගෝට්ටයක් වෙනව රජෝ. මොකක්? මෙලවරහක් නෑ? මොකද බං මුන් කියලා කමෙන්ට් එකක් පළ කරලා? මේ බ්ලොග් වල අතර දේශේ හැම අස්සක් මුල්ලක් නෑරම් පීරලා හරි ඕකව හොයාගෙන ඇවිත් ඕකගේ සියලු දේපල රාජ්‍ය භාණ්ඩාගාර සතු කරගෙන ඕකව ඇතුල්ලම පාගා මරා දැමිය යුතුයි. මට නම් බෑ රජතුමනි මෙලෝ රහක් නෑ කියලා දාලා ආයෙ නම් එන්නේ මම ඔය කෝලන් නටන්න. මන් දැන් කොහොමද රටවැසියන්ට මුණ දෙන්නේ? මොකක් කාරි කරපන් රජතුමනි. අයියෝ මොන විපතක්ද මේ බ්ලොග් ගල් හතර රාජධානියේ කිසිම කලකත් මාහට එවැනි කතාවක් ඇසී නෑ. කොතරම් අදුම ප්‍රකාශයක්ද මේ. මුළු රාජධානියම ඉදිරි අනාගතයේදී විශාල දුර්භික්ෂයකට පවා පත් වෙනවා නියතයි. ගංගා දිය උල්පත් සිඳී ගොස් මහා සාගතයකින් මේ රාජ්‍ය විනාශයට පත් වෙනවා නවත්වාලිය නොහැකි. මම කිව්වා මහරජතුමාට ඔය වැඩේ හරියන්නේ නැහැ කියලා. මම එදා ඔය දේ ප්‍රකාශ කරනකොට මාව හැල්ලුවට පත් කරා. ඒ වගේම මාව ලැජ්ජාවටත් පත් කළා. මම එදා පැවසූ දේ අද ඇස් පනා පිටම සිදු වෙලා තිබෙනවා. දැන් සැපද? තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000වත් ගහ ගන්න බැරුව තටමනවා. මහ ලකුවට පම්පෝරි ගහන රජාටවත් ගොට්ටල්ලන පුරෝහිතටවත් කටෙන් ගහපු පම්පෝරි
අද වෙනකම් කරගන්න බැරි වුණා. ඔයිට වඩා හොඳයි මහලොකු රජයි පුරෝහිතයි වස්ත්‍ර නැතුව මේ බ්ලොග් ගල් හතර රාජධානියේ වාසය කළා නම්. පුරෝහිත මේ ඇති හොඳට විමසුවා. වහා යුද සේනාව සංවිධානය කරපිය. මේ මුළු රාජධානියේ සියලු ශ්‍රේෂ්ඨතම වියදම් කරහෝ. ඔය අදම ප්‍රකාශ කරපු නරුමයාව මා ළඟට එක්කන් වර. ඵලයන්. දින 7කුත් ගෙවි ඇත. මුළු රාජ්‍යම අඩපණ වෙලා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ මුදල් භාගයක්ම අවසන් වී ඇත. යුද සේනානම් කීයක් යවුවද? තාම බැරි වුණා ඒ අදුම ප්‍රකාශය කළ නරුමයාව සොයා ගන්න. රජතුමනි යුද සේනාවෙන් භාගයකට වඩා යවලත් පම්පෝරි ගාව පුරෝහිතටයි මේ බ්ලොග් ගල් හතර මහා රාජධානියේ මහා රජාටයි තාම බැරි වුණා ඒ අදම ප්‍රකාශය කළ ඒ නරපණව අල්ලගන්න. රජතුමනි අපේ අදුම් ප්‍රකාශය කළ පුද්ගලයා සිටින ප්‍රදේශය සොයාගත්තා. ප්‍රීති පුරෝහිත ප්‍රීති. එසේනම් ඒ නරපණුවව බ්ලොග් ගල් හතර රාජධානියේ ජනතාව ඉදිරියේ හිස ගසා දැමීමට ගැසට් පත්‍රයක් ගසන්. ලොක්කා බං ග්‍රෑම්බෙල් කියන්නේ කවුද කියලා? ඉතින් ඔබ මොකද්ද කිව්වේ? අපේ පන්ති නම් එහෙම කෙනෙක් නැහැ. අල්ලපන්ති බලාගන්න කිව්ව බම්මා. බඩුම තමා. පුරෝහිත රජතුමනි මෙන්න මූට ත්‍රිපෝෂ කාඩ් එකයි සමෘද්ධිය හදලා දීපන්.